රත්තරන් කුරුල්ලා සහ වීදුරු මාළුවාගේ ප්‍රඥාව. ඔන්න එකමත් එක කාලෙක ඝන වනාන්තරයක තිබුණ උසන ගහක මුළු ඇඟම පිරිසිදු රත්තරන් පාටින් දිලිසෙන රන් කුරුල්ලෙක් ජීවත් වුණා. එයාගේ පිහාටු හිරු එළියටත් වඩා දීප්තිමත්. හැබැයි මේ රන් කුරුල්ලා හරිම තනි වෙලා හිටියේ. එයා හැම වෙලේම හිතුවේ මම මෙච්චර ලස්සනයි, මට කවුරුත් ලං වෙන්න කැමති නැහැ. හැමෝම මට ඊර්ෂ්‍යා කරනවා කියලා. අනිත් කුරුල්ලෝ රන් කුරුල්ලාට ලං වුණේ නැහැ. ඔවුන් බය වුණා රන් කුරුල්ලාගේ දීප්තිය නිසා Tamanගේ ලස්සන මැකිලෙයි කියලා. ඉතින් රන් කුරුල්ලා හිටියේ හරිම දුකින්. ඉතින් පුංචි දුවේ පුතේ මේ රන් කුරුල්ලා හිටපු ගස මුලින් ගලාගෙන ගිය පැහැදිලි දිය පහරක් තිබ්බා. ඒ දිය පහරේ ඊටමත් පුදුමාකාර මාළුවෙක් ජීවත් වුණා. ඒ මාළුවාගේ ඇඟ වීදුරුවක් වගේ විනිවිද පෙනුණා. ඒ නිසා එයාගේ ඇඟ ඇතුලේ තියෙන හැම දෙයක්ම පිටට පෙනුණා. මේ මාළුවාගේ නම තමයි වීදුරු මාළුවා. එයා හරිම ප්‍රඥාවන්ත, දයාවන්ත මාළුවෙක්. වීදුරු මාළුවා වනාන්තරේ හැම සතෙකුටම උදව් කළා. එයාගේ හිතේ කිසිම රහසක් තිබ්බේ නැහැ. හැමදේම විනිවිද පෙනුණා. දවසක් රන් කුරුල්ලා වතුර බොන්න දිය පහර ළඟට ආවා. එතකොට එයා වීදුරු මාළුවාව දැක්කා. ඇයි ඔයාගේ ඇඟ මෙච්චර විනිවිද පේන්නේ? ඔයාට රහස් නැද්ද කියලා රන් කුරුල්ලා ඇහුවා. වීදුරු මාළුවා hina වෙලා මෙහෙම කිව්වා. මගේ රන් කුරුළු යාළුවා, මගේ ඇඟ විනිවිද පෙනෙනවා වගේම මගේ හිතත් විනිවිද පෙනෙනවා. මට රහස් නැහැ, මට බොරු නැහැ. ඒකයි හැමෝම මට ආදරේ. වීදුරු මාළුවා රන් කුරුල්ලාගේ දුක තේරුම් ගත්තා. ඔයා ලස්සන වුණත් ඔයාගේ හිතේ තියෙන දුක ඔයාගේ ලස්සන වහලා දානවා. සැබෑ ලස්සන එන්නේ ඇතුළතින් කියලා වීදුරු මාළුවා කිව්වා. වීදුරු මාළුවාගේ වචන නිසා රන් කුරුල්ලාට Tamanගේ වැරැද්ද තේරුණා. එයා එදා ඉඳන් අනිත් කුරුල්ලන්ට උදව් කළා. දවසක් අසනීප වෙලා හිටපු පුංචි කුරුළු පැටියෙක්ට Tamanගේ රන්වන් පිහාටු වලින් හේවනක් දුන්නා. එතකොට මොකද වුනේ දන්නවද? රන් කුරුල්ලා කලින්ටත් වඩා ලස්සනට දිලිසෙන්න ගත්තා. අනිත් හැමෝම එයා වටේට එකතු වෙලා සෙල්ලම් කරන්න පටන් ගත්තා. වීදුරු මාළුවා සතුටින් hina වුණා. දැන් ඔයාගේ ඇතුළතත් පිටතත් එක හා සමානව ලස්සනයි මගේ යාළුවා කියලා වීදුරු මාළුවා කිව්වා. එදා ඉඳන් රන් කුරුල්ලා සහ වීදුරු මාළුවා හොඳම යාළුවෝ වුණා. ඔවුන් දෙන්නම වනාන්තරේ හැමෝටම උදව් කළා. දුවේ පුතේ, මේ කතාවෙන් අපිට තේරෙනවා ඇතුළතින් කරුණාවන්ත අවංක කෙනෙක් වුණොත් අපිට කවදාවත් තනි වෙන්න වෙන්නේ නැහැ. සැබෑ ලස්සන තියෙන්නේ අපේ හදවතේ.